කූපා නාරාහේතු මම මේ මැරෙන මැරිල්ල හැටියට වේල කාලේ ඇද්ද මට? මම මේ මැරෙන මැරෙල්ල හැටියට වේලකට වඩා කණ්ඩ දෙන්න ආදායම තියනවද මට? Ôi, නැගිටිනවා. මේ ළඟ බෙර සද්දයක් ඇහෙනවා. හැන්දෑවේ හොඩුවාවක්වත් තිබුණේ නැහනේ. ඔය බෙර ගහන්නේ යක්කුන්ට අඬ ගහනවා. ඔබටත් ඔය ජස්ටියව කූද්දලා දොර ඇරවලා බලන්න කිව්වනම් මොකද? ඔබට ඇහෙනවද ඔය බෙර සද්ද? ඔව්. මේ ළඟ වගේ. සියාතුගේ කෙලියට ආයෙත් පෙරේතෙක් වැහිලා දන්නේ. එහෙමනම් ඉතින් තාත්තේ හැන්දෑවේ ආරංචි වෙනවනේ. එහෙනම් මොකද්ද බං මේ සද්දේ? සංගීතකාරයෝ වගේ තොইলකාරයොත් බෙර ගගා පාර දිගේ යනවද? කෝකටත් අපි එළියට බහැලා පොඩ්ඩක් බලමු. ඕන් නෑ තාත්තේ මහරේ එළිය වැටුණා විපරම් කළා බලමු. යකෝ කවුද දන්නේ හුනියමක්වත් වලලා යනවද කියලා? පොඩ්ඩක් ඉන්නකෝ. ඔය අපේ කුලියට දුන්න ගේ පැත්තෙන් නේද ඇහින්නේ? අම්මපා එයාකෝ කට්ටඩි කිව්වා නේද? මොන ඒකට ඔකුන්ට ගේ දුන්නද? දැන් ජීවිතේටත් පුළුවන් ද නිදා ගන්න. ඔය ඉතින් මම කරපු වැඩේනේ. ඒ වුණාට මං එන්නේ ඉස්සෙල්ලා සල්ලි අරගෙන. ඉතින් මං හම්බෙන්නේ ඉස්සෙල්ලා අම්මුන්ට ගේ දෙන්න පොරොන්දු වෙලා නේ හිටියේ. දැන් හොඳින් කතා කරලා කියමු පුතේ. ගේ දීලා යන්න කියලා. තුන් මාසේ සල්ලි අපි කොහොම හරි හොයලා දෙමු. අම්මට පිස්සු දාන්නේ. මං කිව්වනේ උන්ගේ හැටි. අතට මතුරුලා ඉබ්බ කැඩුවා නම් උන්ට තදුනොත් උන් මොන කරේ නේද? ඉතින් මේ මල්වාදේ හැමදාම කරන්න පුළුවන්ද? කාටද පුළුවන් එළි වෙනකන් යක්බ රාගෙන ඉන්න? තාත්තේ මේ වඩියකට ගේ දුන්නා නම් ඌ වඩු වැඩ කරනවා. ටින්කරින් කාලයකට ගේ දුන්නා නම් ඌ බෙලෙක් තලනවා. අපිට පුළුවන් දේවල් අතර කරන්න. මොකද උන් කුලී ගෙවලා නේ ඉන්නේ. ඒකනේ කිව්වේ දෙනෙහෙකුට හොඳට හොයලා බලලා දෙන්නයි කියලා. දැන් ඉතින් උන් යනකොට යක්කු බදින්ච කරලා යයි ගේ. දැන් ඉතින් නිදා ගන්න. මං උදේට කියන වැඩි සද්දෙට බෙර ගහන්න එපා කියලා. මිනිහෝ බෙර කියන එක හැමින් ගහන්න පුළුවන්ද? අනිත් එක යක්කු එලවන්න පුළුවන්ද හැමින් ගහලා? මම මේ කල්පනා කරුවේ අර රෝලන් කොළුව කොහොමද නිදාගන්නේ බෙරේ කන ළඟ ගහනකොට. ඒක නම් කමක් නෑ අම්මේ. උට වෙන්නකෝ කාමරේ දාලා යයිනේ. කුලී ගෙවන්න මොකද? වෙන කාට හරි කාමරේ දෙන්නගෙන තියෙන්නේ. අනේ මන් දන්නේ. අහල පහල මිනිසුන්ගෙන් අපිට කතන්දර ආණ්ඩයි වෙන්නේ. අහල පහලේ උන්ගේ මොනවද කතන්දර ආන්නේ? අපේ ගෙවල් කුලියට දීලා. ඇයි බං පොඩියෙකුටවත් නිදා ගන්න තියෙන්නේ අහල පහල. ඔය හන්දියේ මොළ දාපු කාලේ මිනිස්සු කිව්වේ ඔහමනේ. මොළේ සද්දෙට නිින්ද යන්නේ නැහැ කියලා.
ඔය දැන් අපූර්වට නින්ද යන්නේ. ඕක වුණත් ඔබ කියා උදේට සද්ද ටිකක් බාල කරන්න කියලා. මං කියන්න අම්මලා නිදා ගන්නකො. අපි මුන්ගෙන් ප්‍රයෝජන ගන්න ඕන අම්මේ. මුන් රියල් වැඩකාරේ. කඩේ දියුණු වෙන්නයි මගේ ජොබ් එක හරියන්නයි අපි මොනවා හරි කරව ගන්න බලමු. පාඩු නෑ මුන්ට ගේ දුන්නට. අනේ මන්දා. එහෙමවත් වැඩක් වෙනවා නම් කමක් නෑ. වැඩක් බාර දීලා බලමුකෝ. බැරිද ඔය උන්ට කියලා ලොතරැයි දිනුමක්වත් අද්ද ගන්න මොන හරි කරගන්න. කියලා බලමු. අනිත් එක බං ඔච්චර වැඩකාරයෝ නම් උන්ට බැරිය හොඳ සරුවට ඉන්න මොන හරි කරගන්න. තාත්තේ ඔය පත්තරවල දාලා තිනවා ලෝක ප්‍රසිද්ධ වසීගුරුකම් කාර්යෝ මන්තරකාරයෝ ගැන. ඉතින් මේ මිනිස්සුන්ට බැරි ඔය බලපුලුවන් කාර්කම් පෙන්නන ලෝකෙටම රජ වෙන්න. බලාපුවම ඒකත් කරුමේ තමයි. දැන් මං ගැනම බලන්නකෝ. මං විතරක්වත් උගත්කම නැති උන් කී දෙනෙක් තස්සාවල් කරනවද? කොහොමද? ඒක තමයි ස්ටාර් එක. ඒ මිනිස්සුන්ගේ ස්ටාර් එක අනුන්ට කරන්න විතරයි. අනේ මන් දන්නේ උඹ කියනවා අපි අහන්න. ඔබ තුනේ බනාන්නද? ඔව් දෙස්සිනයියා. ඊ එළි වෙනකන් නින්දක් නැහැ. ඇයි වතුරොත්? වතුරෝ නම් ඉවසන්න පුළුවන්. උන් මාරයෝනේ. කවුද? අර අල්ලපු කාමරේට ආපු අය. ඉන්නේ බෙර පාට නැති උඹට නින්ද යන්නේ නැත්තේ. පුදුම බෙර ගයිල්ලක් නේ දෙස්ටින් අයියේ ඒක. අපිටත් එහෙම තමයි බං. අපි තාගෙන හිටියේ. උන් කාමරේ හිටියොත් එහෙම මුළු ගමටම නිදා ගන්න හම්බෙන්නේ නැහැ දෙස්ටින් අයියේ. ඔබ දන්නවද උන් කවුද කියලා? උන්නම් කිව්වා මේ කට්ටඩි කියලා. එසේ මෙසේ වැඩකාරයෝ නෙවෙයි උන්. දෙස්ටින් අයියේ. උන් අඳුරනවා කලින්. මං කලින් අඳුරන කේමලක් නෑ බං. එහෙනම් කොහොමද කියන්නේ? උන් වැඩකාරයෝයි කියලා. මං දැක්කනේ උන්ගේ වැඩක් දෙකක්. හිටගෙන මිරිමලා නේ උන්. ඔය ඇත්තටම දෙස්ටින් අයියේ. මං උඹට බොරු කියනවද බං? උඹ නිකන් උන් එක්ක හැප්පෙන්න යන්න එපා. කොච්චර කරදරාවක්. මං දන්නේ නැතිව උන්ට එක කතා කරන්න ගිහිල්ලා උන් මාව සදාටම නිති කරවන්න හැදුවානේ. එනේ බං උඹට මං කිව්වේ. අපිට උන්ගෙන් වැඩක් දෙකක් ගන්න පුළුවන්. උඹට කොච්චර කරදරාවක් කාමරේම දාලා යන්න එපා. ඉස්සුද දෙස්ටින් අයියේ. වැඩක් හරියනවා නම් මුටි කකා හරි ඉන්නම්. මමත් බං උන්ට කියලා ජොබ් එකක් ගැන යන්ත්‍රයක් දාගන්න ඉන්නේ. මේ ගෙස්ටින් අයියේ අපි කියන ඕන වැඩක් උන් කළා දෙනවද? කරන්න බං අත ගහනවද බං? වර ගාණක් ගන්න ඇතිනේ. උඹට ඕන නම් ඉතින් මං උන්ට කතා කරලා ගාණක් අඩු කරලා දෙන්න. හැබැයි මං කියන දේක් අහනවා. මොකද්ද මේ ජොබ් එක ගැනද? නෑ මට මේ පොඩි වැඩක් කරව ගන්න. අපිට ඕන දෙයක් කියහන්. මං කරවලා දෙන්න. මේ මේ යන්ත්‍ර මන්ත්‍රතේ වැඩ කරනවා මිසක් මේ හිත ඇද ගන්න වගේ දෙයක් කරන්නේ නැති ඇති මගේ හිතේ. මොකද නැත්තේ? ඕනම වැඩක්. ඇයි උඹට කවුරුත් වසී කරගන්නවත් හිතිලාද? නෑ නිකන් අපේ මාම කෙනෙක් ඉන්නවා ඉඩම් පළහිලව්වකට අපිත් එක්ක ටිකක් නොරොක් වෙලා නූලා පන්නලා ඌව ටිකක් යාළු කරගන්න පුළුවන්ද බලන්න. ඒව සිම්පල් බං. බලයි නංගි නූලා පන්නලා මට සෙට් කරගන්න පුළුවන් වුණොත් කුටි කාලා මලත් කමක් නෑ. මොනවද බං ඔබ හතර වෙනකන් කරන්නේ? ඈ දෙස්සින් අයියා වතුරයට ගියාම මට බය හිතුණා. මං දෙයියන්ට කිව්වා වතුර පෙවෙන්න එපා කියලා. වෙනම් මට ආදරේ වගේ ඈ. දෙස්සින් අයියට විතරක් නෙවෙයි මම මුළු පවුලටම ආදරෙයි. අම්මා පුම්බා අපේම පවුල් සහෝදරයෙක් කියලා උපදින්න තිබුණේ බං. ඒ මුණා නම් වැඩක් නෑ අයියේ. එහෙම කොහොමද එහෙම කිව්වේ? නෑ නිකන්. එහෙම වුණා නම් මං කොහොමයි මේ මස්සිනා වෙන්නේ? මා ජීවිතය අක්කා ගංගනන්දි සින්දු පොත් ගෙනාවද? ඔව් හැබැයි සිංහල නෙමෙයි එහෙනම් හින්දි පිං ළමේ මට හින්දි කියවන්න පුළුවන්ද? බය වෙන්න එපා හින්දි ලියලා තියෙන්නේ සිංහලෙන්
ඔයා ළඟ නැද්ද අර ඒක් පුල් දෝමාලි සින්දු පොත? අනේ නෑ අක්කේ. ගෙදර ඇති අපනා දේශකේ සින්දු පොත නම්. අර ඒක් පුල් දෝමාලිකේ සින්දුවක් තියෙන නංගි කියලා තනියම කියන එක. බබාලේ තාත්තා හරි ආස ඒක මං කියනවා අහගෙන ඉන්න. ඊතර හිටියොත් මට වදේ ඒක කියන්න කියලා. අනේ අපේ ගෙදර අය නම් කැමති නෑ හයියෙන් සින්දුවක් කියනවට. අපේ කෙනා නම් එහෙම නෑ. එයා හරි ආසයි. එයාත් ඉතින් මියුසික් කාර්යයනේ. මං අහන්න ගියේ හිටියේ. මට අමතකුණා. අක්කගේ අය සෙල්ලම් කරන්නේ රේඩියෝ සෙල්ලම් එකේද? එහෙත් සෙල්ලම් කරනවා. ඒගොල්ලන්ගේ තියෙනවන්නගේ මියුසික් ගෲප් එකක්. මගුල් ගර්ල් වල වැඩ හැමදාම ඉවරයක් නෑ. ඉතින් අක්කත් යනවද අයියත් එක්ක මගුල් ගෙවල් වල පාටි වලට? අයියාගෙන් නම් බේරිලක් නෑ අයියන් කියලා. කොහෙද ඉතින් මේ බබත් එක පුළුවන් ඇ හොයන්න? ඉතින් අක්කට වෙලාව තියනවද බබාගේ වැඩත් කරගෙන මේ සින්දු පොත් කියවන්න? බබාව නිදි කරලා තමයි මම සින්දු පොත් කියවන්නේ. මම ලස්සනට සින් කරනකොට බබාට ඉබේටම නිින්ද යනවා. සංගීතෙම පුදුම බලයක් තියෙන්නේ දක්කේ. බලයක් කියන්නේ නංගි ඉස්සර අයියා ගෙදර ආපුහම ඔච්චරවත් මට කියන්නේ කොට්ටේ ළඟ ඉඳන් මොකක් හරි සින්දුවක් කියන්න කියලා. පද දෙක කියනකොට ඉබේටම නිින්ද යනවා. අක්කට ඔච්චර හොඳට සින්දු කියන්න chance ලැබිලත් ප්‍රයෝජන අරගෙන නැහැ. මට නම් ගාණක් නෑ. මං කොච්චර chance අත්හැරලා තියෙනවද? අක්කා හරි මෝඩයි අක්කේ. ඔච්චර chance හම්බෙලා අපිට හම්බුනා නම් අපි කියනවා එල්ලි වෙනකම්. මේ ළඟදී මට ප්‍රියායක ඩුවට් එකකට අඬ ගැහුවානේ. ඉතින් අක්ක බෑ කිව්වද? ගේවනවා අඩුයි නංගි. අනේ මට අල්ලලා දුන්නා නම් මම නිකන් කියනවනේ. පිච්චර කීයකට නම් අඬ ගැහුවද? අක්කත් එක්ක මට වෙලාවකට කේන්තිත් එනවා. අයියටත් එහෙමයි. වෙලාවකට මට ගහන්නත් එළවනවා. මගේ කටහඬ මෙච්චර හොඳට තීද්දියි සින්දු කියන්නේ නැත්තේ කියලා. කටහරට වෙන්නේ නැති යාළු වෙන්නත් ඇත්තේ. ඔව් ඉස්සර මං සින්දු කියනකොට එයා හැංගිලා අහගෙන ඉන්නේ. පස්සේ මට කිව්වා හයියෙන් සින්දු කියන්න එපා කියලා. ඒ මොකද අක්කේ? මොකද නැලි මිනිස්සු ඇස්වහකට වා ගන්නවනේ. අනේ අක්කේ අයියට කියලා එනම් කොහොම හරි මට chance එකක් අරන් දෙනවද? හා මං රැයට කියන්න. එහෙනම් මම යන්නම් අක්කේ. හා හෙටත් එනකොට හොඳ සින්දු පොත් දෙක තුනක් ගේන්නකෝ. හා අක්කේ. चंदा है तू मेरा सूरज है तू ओ मेरे ओ कोपा नारा है तू ගුරු මම දැන් මාස ගියක් වෙනවා තමුසේ ළඟට ඇවිල්ලා මාස දෙකයි. මාස දෙකට වේල් කීයක් තියෙනවද? වේල් ගානේ බැලුවොත් නම් වේල් 180යි. රෑ වේල් ඇරියෝ එතකොට වේල් 120යි. මොකද උඹට දැන්ද ගණන් ශාස්ත්‍රය ගන්න හිතුනේ? මට ඔය කෙහෙම ගණන් සාත්‍තරින් වැඩක් නැහැ. ඔය වේල් 120 මුත් මගේ බඩට කී වේලද මං කාලා තියෙන්නේ? උඹ කොච්චරවත් කල්පනා කරන්නේ උඹේ බඩ ගැන විතරයි. කල්පනා කළා බලපන් මං කී වේලක් නොකා ඉඳලා තියනවද කියලා. නොකයින්නේ මඩිය තර කරගන්න. දුන්න වේල් කීපේට උනත් මුදල් වියදම් කළේ උඹ මුදල් ගෙදරින් ගෙනල්ලද? ඔබ සොයන තැන මෙතන ට්‍රී නේචර් රිසෝට්. මම මේ මැරෙන මැරිල්ල හැටියට වේලක් කාලේ ඇද්ද මට? මම මේ මැරෙන මැරෙල්ල හැටියට වේලකට වඩා කණ්ඩ දෙන්න ආදායම තියනවද මට? තමුසේ කෙහෙම්මල් පොත් විකිනින්න නැති එකේ කරුම ගෙවන්නත් ඕන මමද? විකිනෙන්නේ නැති ඕනෑම පොතකින් වෙලෙන්දන්ටත් පාඩුයි, ලේඛකයටත් පාඩුයි, පාඨකයටත් පාඩුයි. එහෙම වුණාම කොයි කවුරුත් ඒ කර්මය ගෙවන්න ඕනේ. පාඨකයට මොන කෙහෙම්මල් පාඩුවක් දෝයි වෙන්නේ? වටිනා කියන නිර්මාණයක් කියවන්න නොලැබෙන එක පාඩුවක් නෙවෙයිද ගෝලයෝ? අනේ තමුසිරින වටිනා කරන නිර්මාණ. කනාට පෙනේද මෑණිකේ වටිනාකම? ඔව් කනාට නොපෙනේ. ඒක ඇත්තයි. පේන අයට නොපෙනේද මගේ ස්වරූපේ? ස්වරූපේ මොකද්ද ඉතින්? ඩාවින්ගේ මතේ සනාත කිරීම මිසක්. ඩාලින්ගේ මතෙන් වැඩක් නැහැ. මෙහෙට ඇවිල්ලා බලනකො. ඇස්සරලා. මං හිටියාගෙන් භාගයක් නැහැ. මා ළඟට ඔබ වෙනක පිටත් අංග සම්පූර්ණ මිනිහෙක් නොවේ. උන්වරප කතා කරන්න එපා. මං තමුසි ළඟට එනකොට අංග විකලෙක්ද? අංග විකලෙක් නොවේ. බුද්ධි හීනෙක්. හීනි? හොඳ හීනි. බලනවා මං පූල් ගෙඩිය වගේ හොඳට ආරලානේ උන්නේ. තමුසි ළඟට ආවම පස්සේ තමයි උඹහෙන් ඇදලා ගත්ත තලගොයා වගේ උන්නේ. දැන් බලනවා. උදේ පාන්දර මං තමුසේ වර කඩේට එක් කරගෙන ගියේ. කණ්ඩ අරන් දෙන්නනේ. කො හම්බුණාද? තමුසේ මාව වැදගෙන ආවේ. කණ්ඩ අරන් දෙන්න ගියා නම් තියෙන දේක් කණ්ඩ අරන් දෙනවා මිසක්
ගෑනුන්ට කවි කියන්නයි සාහිත්‍ය දෙසන්නයි ගියාම හරියනවද? ඔය කට ටිකක් ප්‍රේසම් කරගන්නවා. කටින්ද තමයි මේ හැම කරුමෙම සිද්ධ වුනේ. කට තියෙන්නේ මිනිස්සුන්ට ප්‍රියමනාප දේවල් කතා කරන්න. එතකොට කන්නේ බොන්නේ වෙන කොහින්වත්ද? කන බොන දේ වුණත් කරන්න ඕනේ සීමාවකට. කතාවත් එහෙම තමයි. මම කොච්චර කෑවත් කාගෙන්වත් ගුටි කාලා නැහනේ. තමුසේ කතා කරලත් කී දෙනෙක්ගෙන් කාලා තියෙනවද? බස නීරස නොවේ නම් කොතෙක් කතා කළද නොනැත්තෝ තුටින් අසා සිටිති. බතත් එසේමයි. නීරස නොවේ නම් කුසගිනි ඇත්තෝ තුටින් දෙසා බාති. උඹට කොසල් රජුරවන්ට වගේ බත් නැලියක් දෙන්න ඕනේ හිත සැනසෙන්න. බත් නැලියක් තියා බත් හැලියක්වත් දැක්කද තමුසෙත් එක්ක ආවට පස්සේ? මාළුවා නැහින්නෙත් කටේ. තමුසෙත් මාව මාළුවෙක් වගේ තියාගෙන ඉන්නේ. මොන හරි දෙයක් කන්න දීපුවම ඒකත් එමක්. බඩගින්න තිබිච්ච පළියට හැම 10 ජරාවම ගිලින්න ලෑස් වෙන නාකයි. 10 ජරාව තියා එක ජරාවක්වත් ලැබුණාද කුසගින්න නිවා ගන්න? දැන් මාත් එක්ක අර කඩේට ගිය වෙලාවේ මාව ඇදගෙන නාවන මොන හරි තිබුණනේ කන්න. ඒ කඩේ මොනවාදෝයි කන්න තිබුණේ? හුලං ඉස්කෝතුයි විස්කිරිඤ්ඤයි විතරයි නේද? ඕලං විස්කෝතු හරි රස කෑමක් නේ. විස්කෝතු කෙසේ වෙතත් හුළුනුත් හොඳ කෑමක් නොකා ඉන්නේ කාට? හුලං විස්කෝතු දෙකකුයි ඇඹුල් කෙහෙල් ගෙඩියකුයි කෑවනම් කරදරයක් නැතුව දවස් 3ක් ඉන්න පුළුවන්. තමුසෙත් එක්ක හිටියොතින් මට මැරෙන්න වෙන්නේ හාමතේ. මං අදහෙටම යනවා වෙන තැනක් හොයාගෙන. මගෙන් කිසි තහනමක් නැහැ. ඕනෑම වෙලාවක පාර විවෘතයි. හිතුවද මං නිකන් යයි කියලා? නිකම් බැරි නම් නටනට හරි ඵලයන්. 3 මාසයක් පඩියරන් මිසක් හෙල්ලෙන්නේ නැහැ. එහෙම වුණොත් උඹට හැමදාම මයි ළඟ තමයි ඉන්න වෙන්නේ. තමුසෙමට කන්න දෙන්නේ නැද්ද? තරංග ඕන නේද? මේ නරක වෙන්න හදන්නේ. මං තමුසෙත් මරාගෙන මැරෙනවා. මේ බඩගින්නේ මැරෙන්න එපා. බඩකට පුරවලා හොඳට කන්න දෙන්න හොඳ හෝටලයකට එක්කන්න තමයි මම මේ හදන්නේ. ඔය ඇත්තමද කියන්නේ? පුදුම්පල්ල, දෙයියන්පල්ල මේ සාධික ඇත්ත. හොඳ හෝටලයකට එක්ක යන්න හදන්නේ. එනවා මෙට ඉස්සරන. ඔය ගල බිම දාන්න. දාන්න ගල බිමට. හොඳ හෝටලයක් හම් වෙනකන් ගල බිම දාන්න. එනවා නැත්තම් දෙනවා. එනවා යමක්. යමං නැත්තම් දෙනවමයි යමං. යමං. ගංගා කොහෙද උදේ පාන්දරම? යනවා බං ෆොටෝ එකක් ගන්න. උදේම ගියාම ලේසි. නැත්තම් සෙනඟ පිරෙනවා. අම්මෝ බං උඹට තියෙන පින්තූර මදිද? මේ පාර යන්නේ සයිඩ් එකට ඉනාලා එකක් ගන්න. පපුවෙන් ඉහළද? ඔව්. අර මధుරිගේ තියෙන්නේ. පැස්සරලා හිනාවෙන එක. අන්න ඒ වගේ. ඇයි බං ඉන්ටර්විව් එකකටත් යවන්නද? මම රඟපාන්නේ නෑනේ බං. මට ඕනේ සින්දු කියන්න. ඉතින් එහෙනම් මේ අකහණියම පින්තූර ගන්න යන්නේ? අම්මලාගෙන් බේරෙන්න බෑ. කවුද මෑන් කෙනෙක් මාව අහලෙවලා. එයාට අරින්න කියලා. එහෙනම් උඹත් කරත්තේ බඳින්න යන්නේ ඈ? මම තාම තීරණයක් අරගෙන නැහැ. අම්මලා බලකොළු. මට සින්දු කියන්න යන්න දෙන්න කැමති නම් විතරයි මං හා කියන්නේ. හොඳයි මේ මිනිහා අකමැති මිනිහෙක් නා. කවුද මේ මිනිහව බඳින්නේ? ඒත් බං ඉතින් අම්මලා තාත්තලා පෙරත් එක්ක පිටුපාන්න බෑනේ. මට ගායිකාවක් වෙන්න දෙන්නේ නැත්තම් මං සදාකල් බඳින්නේ නැහැ. යමුනා නදියේ කෙලිනාහස පැටව් ලෙස තොස වඩවමින් තොල් විවරව පෑවහස උපමා කළොත් දෙව්ලොව දෙව් ලියන් මිස පරදන්නට නොහැක සුරදුව බිමට බැස. කවුද නෙමේ?
මේ දෙන්න තමයි අපි ගේ ගත්තේ. පිස්සුද දෙන්නට? අනුවන දනු නුවණැත්තෝ පිස්සෝයයි සිතති. ඔහෙලා මේ කියන්නේ ඔහෙලා නෝනැත්තෝ කියලා. තම නැනපම නින්දත යුත්තේ. නැන නැති තැන පැමිණිය යුත්තේ. මේගොල්ලෝ එක කතා කරන්න ගියොත් අපිටත් පිස්සු හැදෙනවා. කල හැකි කතා පිරිසක් සම ගින්නැනති නොහැකිය දෙඩුම ගෑනුන් හා නුවණ නැති. අපි මෝඩියෝ කියලා මෙයාලා හිතාගෙන ඇති. අපි එසේ නොකියමු නැගෙනි. ස්ථානෝචිත ප්‍රඥාවත් තැනට ඔබිනායරින් දෙඩීමත් කතගගේ බුද්ධිය පිළිබඳව දෙස් දෙයි. දෙස් දෙයි නෙවෙයි මේ නංගිලාට කේන්ති ගියොත් දෙස් 30යි. එසේ දෙස්තියන්ට අපි දොස් කතා කළේ නෑ නොය. දෙස් තියන්න හරි දොස් කියන්න හරි අපි තමුසලට බුලත් දුන්නේ නෑනේ මෙතන. දිස්නෙන් මිනිය හැක මැණිකේ ඇති බලය රස්නෙන් දැනේ හිරු දෙවිඳුගේ දැඩි බලය. ප්‍රශ්නෙන් පෙනෙන්නේ මෑලගේ ගොන්කමය නස්නෙන් මොලේ රෝ නිති කල හැක සුවය. නස්නයක් කරන්න ඕනේ ඉස්සලා තමසට. ඔය පිස්සු ගතිය අඩු වෙන්නත් එක්ක. පස්සෙන් ඉඳන් හොට දානා බලු ගතිය කොස්සෙන් ගස අත්හැරුමට බෑසගේ. මේ මං තමුසලට එකක් කියන්න. තමුසලට අපේ ගෙදර ඉන්න ඕන නම් ඉස්සෙල්ලා කටවල් පොඩ්ඩක් පරිස්සම් කරගන්න. වහපන් උඹේ කමකට නැති හැකරකට නැත්තම් ඒකේ පාඩුව සිදු වෙන්නේ මට. අයිපබ දන්න පුහුණුව ඇති කරලා මට කළපාපයට හෙන ගහනව ගුරු තොට. සමාවෙන්න ඕනේ නගේ මට. මේක හොඳම ගෝලයමක්. මූ මේම හිටියට හරිම දක්ෂ සංගීතයට. සංගීතය කියන එක පිටනවාද මේ වගේ වාචාලයින්ට? කට හැකර වුවාට අත හොඳට හුරුයි වාදනයේට. පාරේ බජව දාන්නකොටද හම්බුනේ ගුරුතුමාට. පාරේ බජව් දාන්නව කමක් නෑ මට. මම අවුරුදු ගානක් බාත් කණ්ඩ සංගීතය ප්‍රගුණ කරලයි ආවේ ලංකාවට. ඔච්චර දක්ෂයෙක් නම් ඉතින් කරපු ගෙහෙල් මලක් පෙන්නනවක අපිට. කාට පෙන්නුවත් මං කැමති නෑ පෙන්වන්න ගෑනුන්ට. කට වහගන්නේ කියලා බයටද? පෙන්නුවොත් කට ඇරේ ඉබේට. ඒ තරම් අතහුරුයි වාදනයේට. වාදනයට විතරක් නෙවෙයි මගේ අත හුරුයි ඒකට. හොරෙන් කඩාගත්තත් එනවා නම් දැන් එන්න වෙලානේ බා. ඒන්න හම්බුනොත්නේ. අපි දෙමුකෝ වැඩේ මේ අපේ අතුකෝරල් මාස්ටර්ට. දෙයි වැඩේ නම්බර එකට. තමුසේ මහලොකු සංගීතකාරයා. මාව දැලේ දාගන්නකොට නම් ඒ දවස්වල කිව්වේ සුමානකට මගුල් ගා 10කට 15කට මියුසික් කරනවා කියලා. වෙනස් වෙන ලෝකයේ අලුත්ම දේවල් දකින්න අපිත් එක්ක එකතු වෙන්න. අප කිව්වේ කවුද දන්නවද? ඒ තමයි ටෙලිවිව් TV YouTube channel එකත් එක්ක. අපිත් එක්ක එකතු වෙලා ඉද්දි ඔයාලට පුංචි දේවල් ටිකක් කරන්න තියෙනවා. මොනවද දන්නවද? ඒ තමයි අපිව ලයික් කරන්න. ලයික් කරලා විතරක් හරියන්නේ නැහැ. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔයාගේ අදහස්, යෝජනා, ඉල්ලීම් හැම දෙයක්ම තියනවා නම් අපිට කියන්න පුළුවන්. කියන්නේ කොහොමද කියලා දන්නවනේ. කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. තව දෙයක්. මේ හැම දෙයක්ම වෙද්දී අපිට යාළුවෝ ඕනේනේ. ඉතින් ඔයාගේ යාළුවෝ හැම කෙනෙක්ටම මේ දේවල් ෂෙයා කරන්න කියලා කියන්න. හරිද? දිගින් දිගටම අපිත් එක්ක රැඳෙන්න. අපි කිව්වේ කවුද දන්නවද? ටෙලිවිව් TV YouTube channel එකත් එක්ක. මතකයිනේ? subscribe කරන්න අමතක කරන්න එපා. In a world that often rushes by, take a moment to pause and enjoy the flow of life. Imagine savouring the essence of luxury while living the dream, one mansion at a time. Welcome to a riverfront treehouse experience where every detail is designed to immerse you in nature's beauty. Picture a tranquil triangle formed by lush forests, a winding river, and railway views that captivate the soul. Here, luxury living harmonises with the great outdoors, inviting you to embrace the wild and live like it's home. Every moment spent in this serene environment brings deep relaxation and peace. As you wander through this paradise, you'll find that the soul is healed by being with children, creating memories that last a lifetime. This is where luxury meets tranquility and the family becomes one of nature's masterpieces. Forget the bathroom. Dive into nature's own river pool where mountains, trees and pure happiness await. At our Tree Nature Resort, blend with nature and serenity